ආයුබෝවන් හීබ්‍රු භාෂා පාඨමාලාවේ දෙවන පාඩමට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පළමු පාඩමෙන් අපි බිංදුවේ සිට 10 දක්වා ඉගෙන ගත්තා. අද අපි ඉගෙන ගන්නේ 11 සිට 20 දක්වා සංඛ්‍යා උච්චාරණය කරන ආකාරයයි. මේ සංඛ්‍යාවල තියෙන විශේෂ රටාව හඳුනාගත්තොත් ඔබට මිය මතක තබා ගැනීම ඉතාමත් පහසු වේවි. 11 සිට 19 දක්වා හැම ඉලක්කමකම අගට අසාර් කෑල්ල එනවා. ඒක කියද්දී ර ශබ්දය හරිම මෘදුව අවසාන කරන්න. එකාද අසාර්. ශ්නේම් අසාර්. මෙතනදී ශ්නායිම් කියන එක ශ්නේම් වෙනවා. ඒක පැහැදිලිව කියන්න. ශ්ලෝෂා අසාර්. අර්බා අසාර්. හමීෂා අසාර්. ශීෂා අසාර්. ශිවියා අසාර්. ශ්මෝනා අසාර්. දිශා අසාර්. අවසාන වශයෙන් 20. 20ට හීබ්‍රු භාෂාවෙන් කියන්නේ එස්රීම්. මතක තබා ගන්න 10ට කිව්වේ අසාරා. නමුත් 20ට කියන්නේ එස්රීම්. අද පාඩමෙන් ඔබ 11 සිට 20 දක්වා ඉලක්කම් නිවරදිව උච්චාරණය කරන ආකාරය ඉගෙන ගත්තා. මේ සංඛ්‍යාවල තියෙන විශේෂ රටාවන් හොඳින් මතක තබා ගන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම 11 සිට 19 දක්වා සංඛ්‍යාවල අගට එකතු වන අසාර් ශබ්දය ගැන අවධානය යොමු කරන්න. මේ වීඩියෝ එක කිහිප සැරයක් නරඹමින් මා සමග ශබ්ද නගා උච්චාරණය පුහුණුවන්න. මීළඟ පාඩමින් අපි 21 සිට 30 දක්වා වූ විශාල සංඛ්‍යා ඉතාමත් පහසුවෙන් ගොඩනගන ආකාරය ඉගෙන ගනිමු. දෙවන පාඩමින් නැවත හමුවෙමු. Hebrew with Surah.